හිතන්න යටත් විජිත පාලනයක් යටතේ තමන්ගේ අනන්‍යතාවය ටිකින් ටික නැති වෙලා යනවා කියලා දැනන જાතියක් ඒකට එරෙහිව සටන් කරන්නේ කොහමද? ආයුධකට අරන්ද? නෑ. 19 වන සියවසේ ලංකාවේදී නම් ඒ සටන සිද්ධ වුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට. ඒක උනේ පොත්පත් වලින්, තර්ක විතර්ක වලින්, අදහස් වලින් කරපු සටනක්. අන්න ඒ මහා පුනරුදය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. මොකද අද අපි කතා කරන මුළු කතාවම ගොඩනගෙන්නේ අන්නේ ප්‍රශ්නය වටා. ඉතින් ඒකට පිළිතුර තමයි මේ. ඒ සටන තිබුණේ යුද්ධ පිටියක නෙවෙයි. ඒ සටන තිබුණේ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ. ඒ සටන මෙහෙවුනේ පන්ති කාමරවලින්, අලුතින් පටන් ගත්ත මුද්‍රණාල වලින් සහ දහස් ගාණක් එකතු වුණු ප්‍රසිද්ධ වාද විවාද මණ්ඩපවලින්. හොඳයි. ඉතින් මේ හැමදේම පටන් ගන්න හේතු වුණු පසුබිම මොකද්ද? අපි මුලින් මේ ගැන බලමු. බලන්න, බ්‍රිතාන්‍ය පාලන කාලෙදී ශතවර්ෂ ගාණක් තිස්සේ පැවතුණු අපේ පිරිවෙන් අධ්‍යාපනය වගේම බෞද්ධ සංස්කෘතික හරපද්ධතිත් ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් අරන් තිබුණා. විශේෂයෙන්ම මිෂනාරි පාසල් පද්ධතිය වේගෙන් පැතිරෙද්දී දේශීය සම්ප්‍රදායයන්ට එල්ලුනේ ඇත්තටම ලොකු අභියෝගයක්. අන්න ඒ තත්ත්වය නිසා තමයි මේ වඩි පුනරුද්ධ ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුවෙන්නේ. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙන්න එදා හිටපු නායකයෝ පාවිච්චි කළේ හරිම බුද්ධිමත් කොටස් දෙකක උපාය මාර්ගයක්. ඒකේ පළවෙනි කොටස තමයි Tamanගේ ශාස්ත්‍රීය උරුමය, ඒ කියන්නේ දැනුම් පද්ධතිය ආයමත් පණ ගන්නවන එක. දෙවෙනි කොටස අන්නේ දැනුම පුදු මිනිස්සු අතරට ගෙනියන්න ඒ කාලේ තිබුණු අලුත්ම තාක්ෂණය, ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරන එක. ඔන්න ඔය උපාය මාර්ගයේ පළවෙනි පියවර විදියට තමයි පරම ධම්මචේතිය, විද්‍යෝදය, විද්‍යාලංකාර වගේ ප්‍රධාන පිරිවෙන් ආරම්භ වෙන්නේ. හැබැයි මේවා නිකම්ම පාසල් නෙවෙයි. මේව තමයි මේ මුළු පුනරුද්ධ ව්‍යාපාරයටම අවශ්‍ය ශාස්ත්‍රීය නායකත්වයයි දැනුමයි ලබා දුන්නු බුද්ධිමය මර්මස්ථාන බවදපත් උනේ. මෙතන මේ ඉන්නේ ඒ යුගයේ පහළ වුණු විශිෂ්ටතම විද්වතෙක්. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගලනායක හාමුදුරුවෝ. විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බුද්ධිමය පුනර්ජීවනයට ඇත්තටම දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. හැබැයි පිරිවෙන් වලට විතරක්ම මේ සටන කරන්න බෑ. බලන්න මිෂනාරිවරු තමන්ගේ අදහස් මුද්‍රණය කරපු පොත්පත් පත්තර හරහා රට පුරාම පතුරවනවා. ඉතින් ඒවට උත්තර දෙන්න නම් බෞද්ධයන්ට තමන්ගේම හඬක්, තමන්ගේම මාධ්‍යයක් අවශ්‍ය වුණා. අන්නේ අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1962 ගාල්ලේදී ලංකාවේ පළවෙනිම බෞද්ධ මුද්‍රණාලය පටන් ගන්නේ. ඔන්න මුද්‍රණ යන්ත්‍රයේ ඒ යකඩහඩ ටිකෙන් ටික සංස්කෘතික පුනර්ජීවනයක නාදයක් බවට පත් වුණා. සරසවි සඳරස වගේ පුවත්පත් හරහා බෞද්ධ අදහස් විවේචන වලට පිළිතුරු, ඒ වගේම ජාතික හැඟීම් අවස්සන ලිපි රට පුරාම වේගෙන් පැතිරෙන්න පටන් ගත්තා. හොඳයි. දැන් මේ අදහස් සටන කඩදාසි වලට විතරක් සීමා වුණේ නැහැ. ඒක කෙලින්ම මිනිස්සු අතරට ගියා. පූජ්‍ය මිගෙට්ටුවත්ත ගුණානන්ද හාමුදුරුවෝ වගේ තර්ක ශක්තියෙන් පිරිපුන් භික්ෂුන් වහන්සේලා ක්‍රිස්තියානි පූජකවරුත් එක්ක ප්‍රසිද්ධ විවාද මාලාවක්ම පැවැත්තුවා. මේ පංචමහාවාද කියලා ප්‍රසිද්ධ වුණු විවාද ඇත්තටම ඒ කාලේ හරියට ජාතික මට්ටමේ මහ ඉසව් වගේ දහස් ගාණක් මිනිස්සු මේවට සවන් දෙන්න ඇදිලා ආවා. හැබැයි මේ විවාද පහෙන් එකක් තිබුණා. ඒක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අවධානය දිනාගෙන මේ පුනරුද්ධ ව්‍යාපාරයේ ගමන් මඟ සදාටම වෙනස් කරපු එකක්. ඒ වර්ෂය තමයි 1873. ඒ තීරණාත්මක විවාදය පානදුරාවාදය. මෙන්න මේකයි කතාවේ පුදුමම හිතෙන කොටස. පානදුරාවාදයේ සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසියට පරිවර්තනය කරලා පොඩි පොත් පිංචක් විදියට මුද්‍රණය කළා. ඒ පොත් පිංච සතපුම් 7 විතර දුර මහා සාගරය හරහා ගමන් කළා. අන්තිමේදී ඒ පොත් පිංචය ගෙහින් නැවතුන්නේ ඇමරිකාවේ හිටපු කර්නල් වරයෙක් හෙන්රි ස්ටීල් ඔල්කොට් කියන කෙනාගේ අතේ. ඒ වාදයේ තිබුණු තර්කානුකූල බව දැකලා පැහැදුණු ඔහු මේ බුදුදහම ගැන තවත් ගැඹුරින් හොයන තීරණය කරනවා. අන්නේ තීරණය ලංකාවේ ඉතිහාසයට අලුත්ම පරිච්ඡේදයක් එකතු කළා. ඕල්කොට් තුමාගේ පෙරමිනීමත් එක්ක මෙතෙක්කල් දේශීයව තිබුණු මේ පුනරුද්ධ ව්‍යාපාරය එකපාරටම ජාත්‍යන්තර සහයෝගය ලබන ගෝලීය ව්‍යාපාරයක් බවට හැරුණා. ඉතින් 1880 ඕල්කොට් තුමා ලංකාවට එනවා. එතනදී තුමාගේ බටහිර සංවිධාන ශක්තියයි හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ වගේ අපි දේශීය විද්වත්තුන්ගේ ශාස්ත්‍රීය නායකත්වයයි එකට එකතු වුණාම හරිම ප්‍රබල පුදුම හිතෙන සන්ධානයක් ගොඩනැගුණා. මේ සන්ධානයේ ප්‍රතිඵල ඇත්තම අදටත් අපිට දකින්න පුරුවා. ආනන්ද ධර්මරාජ මහින්ද වගේ
රටේ ප්‍රධානම පෙළේ බෞද්ධ පාසල් පද්ධතියක් බිහි වුණේ ඒක ප්‍රතිඵලයක් විදිහක. වෙසක් පොයේ දවස රජේ නිවාඩු දිනයක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි අද අපි දකින බෞද්ධ කොඩිය නිර්මාණය වුණෙත් අන්න ඒ කාලෙදි තමයි. හොඳයි. අධ්‍යාපනයට අමතරව මේ පුනරුද ව්‍යාපාරයේ තවත් හරිම ප්‍රබල පැත්තක් තිබුණා. ඒ තමයි සංස්කෘතික අනන්‍යතාවය නැවත ගොඩනගන්න එක. මේ වැඩේදී ඉදිරියෙන්ම හිටපු චරිතය තමයි අනගාരിക ධර්මපාලතුමා. එතුමා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමින් ගමට ගිහින් ජාතික අභිමානය ගැන, ස්වදේශීය දේවල් අගය කරන එක ගැන සහ අපේ සංස්කෘතික සාරධර්ම ගැන මිනිස්සුන්ව දැනුවත් කළා. එතුමාගේ නායකත්වයෙන් අමද්‍යබ ව්‍යාපාරයේ වගේ සමාජ ව්‍යාපාර බිහි වුණා. අනුරාධපුරයේ වගේ අපේ පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය වුණා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ බුද්ධ ගයාව වගේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන්නත් පියවර ගත්තා. ඉතින් මේ හැම දෙකම වුණේ මිනිස්සුන්ගේ හිත තුළ තමන්ගේ උරුමය ගැන අලුත් අභිමානයක්, අලුත් පිබිදීමක් ඇති වෙච්ච එක. ඉතින් මේ හැම දෙයක්ම එකට ගත්තාම අපිට පේනවා 19 වන සියවසේ ඇති වුණු මේ මහා පුනරුදය කියන්නේ නිකම් ඓතිහාසික සිදුවීමක් විතරක් නෙවෙයි. ඒක තමයි අද අපි දකින්න ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අපේ අධ්‍යාපන ක්‍රමයේ සහ සංස්කෘතිය අත්තිවාරම දාපු හරිම තීරණාත්මක ක්‍රියාවලිය. අවසාන වශයෙන් අපි මෙහෙම හිතමු. එදා පුනරුද්වාදීන් තමන්නේ යුගයේ තිබුණු තාක්ෂණය, ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රය, උපරිමයෙන්ම පාවිච්චි කළා. එහෙමනම් අපේ මේ ඩිජිටල් යුගයේදී අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරලා ඒව තවත් පෝෂණය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙවලම් මොනවාද?